කොන්නිචිවා ඔන්න ඉතින් මං අදත් ආවා කියපු විදිහටම අලුත් ලෙසන් එකක් අරගෙන. එදා ඔයාලා ඉගෙන ගත්තනේ greeting එහෙම නැත්නම් අයිසොච්චු. අද අපි ඉගෙන ගන්න හදන්නේ ජපාන් වල තියෙන fruits එහෙම නැත්නම් පළතුරු වර්ග මොනවද කියලා. රින්ගෝ අපි කියනවා apple කියලා. මිකන් දොඩම් ඒ වගේම තමයි මොමෝ පීච් ගෙඩිවලට එහෙම තමයි කියන්නේ. ඒ වගේම පැණිකොමඩු සුයිකා ඉචිගෝ ස්ට්‍රෝබෙරි ඒ වගේම බුදෝ මිදි මනම් ග්‍රේප්ස් කියලා අපි කියනවා. ඒ වගේම නෂි ඒක නම් ජපානයට ආවෙනික දෙයක්. මෙරොන් එහෙම නැත්නම් මෙලන් කියලා අපි කියනවා. ඒ වගේම තැඹිලි වලට අපි කියනවා කිංගු කොකොනට් සූප්. ගස්ලබු වලට අපි කියනවා